අයිබෝවන් ඔබ සැම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මෙතෙක් මා බොහෝ වැඩසටහන් KT වැඩසටහන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ ඔබ සැම නරඹලා subscribe කරලා තියෙනවා. ඉතින් බොහොමත් ස්තුතියි. ඔබ සැමටම නැවතත් ඉල්ලීමක් කරනවා මගේ YouTube channel එක subscribe කරන්න කියලා. අද මම කල්පනා කරා කතා කරන්න ළමයි ගැන යම්කිසි ප්‍රශ්න නැගිලා තියෙන ප්‍රශ්න කීපයක් විශේෂයෙන් තරුණ ළමයි පිළිබඳව. විශේෂයෙන් තරුණ ළමයින්ගේ අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය පිළිබඳ යම් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න තමයි කල්පනා කළේ. අපි ලංකාවේ දිහා බැලුවොත් ලංකාවේ අධ්‍යාපන සාමාන්‍ය පෙළ විභාගයේ පොදු සහතික පත්‍ර ඒ වගේම උසස් පෙළ විභාගවලට ළමයි ඉදිරිපත් වෙන්නේ තාමත්ම තරංගකාරී ස්වභාවයකින්. එතකොට ඒ ළමයින්ට මහා විශාල පීඩනයක් තියෙනවා. මොකද මේ තරංගකාරීත්වය නිසා මේ තරංගකාරීත්වය නැතිව මේව අධ්‍යාපනය කරන්න බැරිද කියන එක. ඒකට බොහෝ හේතු සාධක තියෙනවා. ඒක කතා කරන්න පුළුවන් දීර්ඝ මාතෘකා. ඒ කියන්නේ අද තරංගකාරීත්වය ඇති වෙලා තියෙන රටේ තියෙන ආර්ථික ප්‍රශ්න, රැකියාව ප්‍රශ්න, රැකියාවල තියෙන විරලභාවය. ඉතින් ඒ නිසා බොහෝ දෙනා තමන්ගේ ළමයි ඉතා උසස් මට්ටමින් විභාග සමත් කර ගැනීමට තමයි බලන්නේ. දෙමාපියන්ගේ එකම පරමාර්ථය වෙලා තියෙන්නේ මේ අධ්‍යාපන අවසාන මේ විභාග දෙක ඉතා ඉහළින් සමත් කරගෙන උසස් අධ්‍යාපනය සඳහා එහෙම නැත්නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා තවත් උසස් මට්ටමකට ඇතුල් කරව ගන්න. ඉතින් ඕක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන බලාපොරොත්තුව. නමුත් ඒ තත්ත්වයට මේ ළමයි මුහුණ දෙනවයි කියන්නේ ඒක විශාල පීඩාවක්. ඒ ළමයින්ගේ ජීවිතයට මේ අධ්‍යාපනයට විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ මානසික මට්ටම්, ඒගොල්ලන්ගේ ජීවිතේ ඒ හැම දෙයකම මහත් පීඩාවක් ඇති වෙලා තියෙනවා. එතකොට අපි ඒ ගැන හැමෝම කතා කරාට ඒකට විසඳුම් නම් ලැබෙන පාඩක් නැහැ. බොහෝ ළමයි මේ පාඩම් කරන්න නොයෙකුත් උපක්‍රම යොදන පාඩම් වලට සම්බන්ධ වෙන්න, සහභාගී වෙන්න, ඒ වගේම ඒ පාඩම් මතක තබා ගන්න අද ආරංචි වෙලා තියෙනවා. නොයෙකුත් මත තියෙනවා ළමයි අද්‍රව්‍ය වලට පවා පෙළඹිලා තියෙනවා කියලා. බොහෝ ළමයි මේ විභාග සමත් කරගන්න නිදි මරන්න ඒ පාඩම් කිරීම සඳහා ඒවා උපකාරී කරගන්න කියන මතයකුත් තියෙනවා. ඉතින් ওই විදිහට අපි අධ්‍යාපන ක්‍රමය ගැන හැමදාම කතා කරනවා. මේ විභාග වෙනස් කිරීම ගැන කතා කරනවා. මේ මොනවා කතා කරාත් මේ ක්‍රමය නම් වෙනස් වෙන පාටක් නැහැ. එතකොට අද අපි බැලුවොත් විශේෂයෙන් ශ්‍රී ලංකා වාසී දෙමාපියෝ ලෝකේ පුරාමත් අද බොහෝ ශ්‍රී ලංකා වාසී ශ්‍රී ලාංකීය පවුල් ජීවත් වෙනවා. ඒගොල්ලන් අතරේ මෙවැනි තරඟකාරීත්වයක් අද දකින්න ලැබෙනවා. දැන් අපි බැලුවොත් සාමාන්‍යයෙන් ලංකාවේ පුරුදු වෙලා තියෙන්නේ ටියුෂන් ක්‍රමය. ඒ කියන්නේ පුඩා කාලේ ඉඳලම ළමයව අමතර පන්ති වලට යොමු කිරීම. පළවෙනියටම ශිෂ්‍යත්ව විභාගයට සූදානම් කරනවා. ඒකට ළමයි බොහෝම තරඟකාරීත්වයකට අද පෙළඹිලා තියෙනවා. තරඟකාරීත්වය කියන්නේ හැම ළමයෙකුටම අඩු ගානේ 3 පන්තියේ ඉඳලවත් ඒ සඳහා පන්ති වලට යොමු කරන්න දෙමාපියෝ පෙළඹිලා ඉන්නවා. ඉතින් ඒ විදිහට දිගින් දිගටම මෙන්න මේ ක්‍රමය දැන් හැම කෙනෙක් අතරටම පැතිරලා ගිහිල්ලා. ඉතින් අපි හිතන්නේ නැති වුණාට අද ලෝකේ පුරාත් සිටින බොහෝ දෙමාපියෝ පෙළඹිලා තිනවා තමන්ගේ දරුවන්ට අමතර පන්ති වලට හුරු කරවන්න. ඒ විෂය දැනුම වැඩිපුර ලබා දෙන්න කියලා යම්කිසි තරංගයක් වගේ ඇති කරගෙන යනවා. නමුත් එතනදී විශේෂයෙන් කියන්න ඕන ශ්‍රී ලංකාවේ වගේ ප්‍රශ්න බොහෝ දුරට ඇත්තේ නැහැ. විදේශ රටවල අධ්‍යාපනයේ තරඟකාරීත්වයක් ඇත්තෙම නැහැ. තරඟකාරීත්වයක් ඇති වෙන්න හේතුවකුත් නැහැ. මොකද මේ පාසල් අධ්‍යාපනයේ එදිනෙදා සෑම ක්‍රියාවලියක්ම වර්තමානයට ගැලපෙන විදිහට හැමතිස්සෙම මේ අලුත් වෙන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ආර්ථිකයට රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වගේ මේ වගේම රැකියා ඒවා නිපදවන ආකාරයට තමයි අලුතෙන් නිපදවෙන රැකියා මට්ටම දිහා බලලා ඒ අධ්‍යාපන ක්‍රමයන් වෙනස් වෙනවා. විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒ නිසා තරඟකාරීත්වයක් ඇත්තේ නැහැ. නමුත් තරඟකාරීත්වයක් ඇති කරගන්න බලන බොහෝ වෙලාවට මේ අපේ ශ්‍රී ලාංකීය දෙමාපියෝ. මොකද අමතර පන්ති වලට එක එක විෂයන් අරගෙන අමතරව උගන්වීමේ සමහර දුර්වලතා තියෙන ළමයි ඉන්නවා. නමුත් ලංකාවේ වගේ මෙහි හැම ප්‍රශ්නයක් නැහැ. පාසල් වලින් ඒ දුර්වල ළමයින්ට යම්කිසි මාර්ග
තියෙනවා. තමන්ගේ දියුණුව ඇති කරගන්න ක්‍රම බොහෝ උපක්‍රම ඒගොල්ලොන් යොදනවා ඒ ළමයි නිසි තැනට ගන්න. විශේෂයෙන් අමතරව ඒගොල්ලන්ට නොමිලේ ඉගෙනීම් කටයුතු කරගන්න පුළුවන් තත්ත්වල් තියෙනවා. ඉතින් අර එදිනෙදා කරන්න ඕන පාඩම් කටයුතු නිසි පරිදි ඒගොල්ලොන් කරගෙන යනවා නම් ඒ කරන දින පාසලෙන් දෙන සියලුම අභ්‍යාස එදිනෙදා තියෙන හැම මාසෙකම තියෙන නොයෙකුත් විභාග වලට පෙනී සිටින්නේ පාඩම් කටයුතු හරියට කරගෙන යනවා නම් ඒ ළමයින්ට එහෙම අපහසුතාවයක් ඇති වෙන විදියක් නැහැ. ඉතින් නමුත් අපේ දෙමාපියන් පුරුදු වෙලා ඉන්නේ අර ශ්‍රී ලංකාවේ ක්‍රමයටම වෙන රටකට ගියත් ඒ විදිය ළමයින්ට පීඩාවල් ඇති වෙන මට්ටමේ වැඩ ටිකක් එකතු කරන්න. ඒ කියන්නේ එතනදී වෙන්නේ ළමයින්ට තවත් අමතර පන්ති වලට යෑමෙන් තවත් ඒ ළමයිට තියෙන වෙලාව පාසලේ පාඩම් කටයුතු පාඩම් කරන්න තියෙන කාලේ තමයි එතෙන්දී අහක යන්නේ. එතකොට ඒ ළමයින්ට ඒකින් සිද්ධ වෙන්න පුළුවන් සමහර විට අර පාසල් වැඩ කටයුතු වලට බාධාවක්. ඒගොල්ලන්ට කාලය මදි වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි එතෙන්දී සිදුවෙන හානිය. එතකොට ඒක අපි තේරුම් ගන්න ඕන. විශේෂයෙන් දෙමාපියෝ විදේශගත වෙලා ඉන්න අයට මේ ප්‍රශ්න මම දැකලා තියෙනවා. මේ ඒගොල්ලෝ හැම සතියෙම හැම දවසකම මොන හරි ඒ වගේ අවශ්‍ය දෙයක් නෙමෙයි අනවශ්‍ය විදියටත් තව කෙනෙක් කරන එක බලලා වෙනකොත් පන්ති වලට අමතරව යොදවනවා. නමුත් සාමාන්‍ය විදේශ රටවල් වල මේ පාසල් අධ්‍යාපනය අමතරව ඉගෙන ගන්න ගත යුතුම නැහැ. මොකද ඉතින් මේවා නිසි පරිදි ඒ සුදුසු පරිදි ගුරුවරුන් සකස් කරලා අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් සිද්ධ කරනවා. අපේ ශ්‍රී ලංකාවේ වගේ නිකන් අනාගතයක් නැති අධ්‍යාපනයක් මෙම රටවල් වල ඇත්තේ නැහැ. දැන් ශ්‍රී ලංකාව උසස් පෙළ බැලුවොත් ඒ ළමයි සමත් වුණයි කියලා ඒ ළමයින්ට විශ්වවිද්‍යාලයට ඇතුළු නොවුණොත් ඊට පස්සේ මුණ දෙන්න තියෙන ගැටලු රජයෙන්වත් කොහෙන්වත් විසඳුමක් නැහැ. ඒ දෙමෝපියෝ තමයි ඊට පස්සේ අමතර බාහිර වියදම් දරාගෙන එක්ක විදේශ රටකට යවන්න හරි මොන හරි උපක්‍රමයක් බාහිර විශ්වවිද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඒවත් කරන්න විශාල මුදලක් දරලා කටයුතු කරන්න ඕනේ. නමුත් විදේශගතවල ඉන්න දෙමෝපියෝ කල්පනා කරන්න ඕනේ ඒ ළමයින්ට පාසල් අධ්‍යාපනය උසස් අධ්‍යාපනය හරියට කරගන්නකොට තමන්ට ගැළපෙන පරිදි තමන්ට ඉගෙන ගන්න පුළුවන් මට්ටම තේරුම් අරගෙන හැමතිස්සම ඒ විෂය ධාරාවන් තෝරගන්න මේ රටේ ඕන තරම් විෂය මාලාවල් තියෙනවා උසස් අධ්‍යාපනයේට. ඊට පස්සේ පාසල් උසස් අධ්‍යාපනයේදී තමන්ට කරන්න පුළුවන් දේවල් තෝරගන්න ඕන තරම් මාර්ග පාසල් වල අධ්‍යාපන පාඨමාලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි අපි යන්න ඕනේ. අන්න එතන තමයි වරදින්නේ. බොහෝ දෙමාපියෝ හිතනවා ලංකාවේ පුරුද්දටම වෛද්‍යවරයෙක් කරන්න ඕන, ඉංජිනේරුවෙක් කරන්න ඕන, ඇකවුන්ටන්ට් කෙනෙක් කරන්න ඕන, එහෙම නැත්නම් ලෝයර් කෙනෙක්. ඒ මට්ටමම තමයි හිතන්නේ. අකුත් මේ යුරෝපා රටවල් වල බොහෝම දියුණු පාඨමාලාවල් ඉතින් අලුත් දේවල් ඒ කාලයට ගැලපෙන විදිහට අලුත් දේවල් අනන්තවත් ආරම්භ කරනවා. ඒ නිසා ඕන තරම් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා මේ රැකියා ප්‍රශ්න රැකියා ඇති වෙන පරිදි ඒවා නවීකරණය වෙනවා. ඒ නිසා මේ එහෙම ගැටලුවක් නැහැ. තවත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඒ හැම එකටම උපාධියක් හරි ලබා ගන්න පුළුවන්. ඒ නිසා Tamanට කල හැකි දේ කරන්න තමයි උපදෙස් දිය යුත්තේ. පාසලෙන් උනත් එහෙම තමයි කරන්න බැරි දෙයක් කරන්න කියලා උපදෙස් දෙන්නේ නැහැ. ඉතින් ඒ අනුව යන්න ඕනේ. ඊට පස්සේ අපි උසස් අධ්‍යාපනයේ පාසල් උසස් අධ්‍යාපනයේ සමත් වුණාට පස්සේ විශ්වවිද්‍යාලයත් තෝරගන්නකොට සමහර විට එතෙන්දිත් ගැටලු සහිත ඇති වෙනවා. බොහෝ දෙමාපියෝ හිතන්නේ මගේ ළමයා මෙහෙම කරන්න ඕන, මගේ අපේ යාළුවගේ ළමයි මෙන්න මේම කරලා තියෙන. ඒ විදිහට තමයි මගේ ළමයාත් කරන්න ඕනේ. තවත් කෙනෙක්ගේ දිහා බලලා ඒ තරංගයට තමයි තමන්ගේ ළමයි යොමු කරන්න පෙළඹිලා තියෙන්නේ. අනිත් එක්කෙනා කරන එක ගැන හිතන්න නරකයි. කිසිම ළමෙක් එකිනෙකාට සමාන වෙන්නේ නැහැ. එකිනෙකාගේ දැනුම් විවිධයි, වෙනස්. ඒ නිසා එයාට කරන්න පුළුවන් දේවල් තෝරගන්න ඉඩ දෙන්න ඕනේ. ළමයට කරන්න පුළුවන් දේවල් මොකක්ද කියලා ටිකක් සොයලා බලන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ට තේරෙන්නේ නැත්නම් ගුරුවරයෙක්ගෙන් හෝ වැඩිහිටි කෙනෙක්ගෙන් ඒ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් අහලා දැනගන්න ඕනේ. එතකොට ඒ අනුව තමයි විශ්වවිද්‍යාලයකට අපි ඇතුල් වෙන්න ඕනේ. දැන් මේ රටවල් වල තරඟකාරී විභාග තියලා විශ්වවිද්‍යාල තෝරගන්න වෙනවා. වෛද්‍ය අංශය, ඒ වගේම ඉංජිනේරු ගණක එහෙම නැත්නම් තවත් තියෙන පාඨමාලා විභාගයක් කරලා තමයි
ඇතුල් වෙන්න ඕනේ. එතකොට ආකිටෙක්චර් ඒ වගේ ඒවා. එතකොට මේ එයින් සමත් වෙලා තමයි විශ්වවිද්‍යාල පාඨමාලාව කරන්නේ. ඊට අමතරව තව නොයෙක් පාඨමාලාවල් තියෙනවා. එතකොට Tamanට කළ හැකි දේ තෝරගන්න ඕන තරම් මාර්ග තියෙනවා. එහෙම නැතුව ගිහිල්ලා විශ්වවිද්‍යාලයට ඇතුල් වුණාම එහි තියෙන විභාග ටික හරියට කරගන්න බැරි වුණොත් එයාට ඉදිරියට යාමක් නැහැ. එයා හැමදාම එකම වසරේ තීවිය යුතු විභාග ටික සම්පූර්ණ කළ යුතු වෙනවා. ඉතින් එහෙම කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එයා මානසික පීඩාවට ලක් වෙනවා. තවත් කෙනෙක් ඉතා හොඳින් සමත් වෙන්න පුළුවන්. එතකොට තවත් අපි කියමු වෙනත් විශ්වවිද්‍යාලයේ ළමයි යාළුවෙක් හිටියොත් ඒ ළමයිත් ඉහළින් සමත් වෙන්න පුළුවන්. හැමෝටම එක විදිහට කරන්න බෑ. නමුත් අර සවලාමේකට එහෙම කරගන්න බැරි වුණොත් එයා මානසික පීඩාවට ලක් වෙනවා. එතකොට එයාගේ දෙමෝපියෝ සමහර විට නොයෙකුත් පීඩාවන්ට ලක් කරන්න පුළුවන්. ඒවාට තාම බැරි වුණේ. ඒවාට තාම උපාධිය ගන්න බැරි වුණේ. ඒවාට ලකුණු ගන්න බැරි. නොකුත් ප්‍රශ්න දෙමාපියන්ගෙන් ඇති වෙන්න පුළුවන්. එතකොට දෙමාපියෝ ටිකක් කල්පනා කරන්න ඕන ළමයට මෙහෙම වෙන්න හේතුව මොකද්ද? එයාට තවත් පීඩාවල් මානසික පීඩාවල් ආතතිය වැඩි වෙන විදිහට කතා කරන්න නරකයි. එයාට ආදරයෙන් කරුණාවෙන් ඔයාට පුතේ මේ දේවල් කරගන්න අපහසුතාවයක් තියෙනවා නම් කමක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඔයා නැවතත් ඔයාට ගැළපෙන එකක් කරන්න සූදානම් වෙන්න. එහෙම කියලා නිතරම දෙමාපියෝ දරුවන්ට උදව් කරන්න ඕනේ. දෙමාපියෝ රැකියාවල් නොයෙකුත් රැකියා මට්ටම් අනුව එයාලට වෙලාවල් නැති වෙන්න පුළුවන්. මොන රැකියාව කරත් මෙහි සමාංග තමගේ රැකියාව හරියට කරන්න ඕනම රටක විදිස් රටක ඉන්න අයට නිකන් කාලේ නාස්ති කරලා රැකියාව කරන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ වෙලාවට ගැලපෙන්න ඒ වැඩ කරන්න ඒගොල්ලන්ගේ කාලය යොදවන අතරේ ළමයින් ගැන සොයන වෙලාව නැති වෙන්න පුළුවන්. නමුත් ළමයින්ව එහෙම අතහරින්න බෑ. වයස අපි කියමු අවුරුදු 25 වෙනකන් වුණත් ඒ ළමයින්ට උපදෙස් දෙන්න ඕනේ. ඒ ළමයි ඒ 25 26 වෙනකන් උනත් උපාධියක් කරන කාලේ. නමුත් එහෙම කියලා ළමයි කරන්නේ මොනවද කියන එක ටිකක් බලලා ඒගොල්ලන්ට උදව් කරන්න ඕන. ඒගොල්ලන්ට අපහසුයක් තියෙනවා නම් ඒ අපහසුව නැති වෙන විදිහේ උපදේශයක් තමයි දෙන්න ඕනේ. ඒගොල්ලන්ට කරන්න බැරි නම් බැරි දේ එයින් අයින් වෙන්න තමයි කියන්න ඕනේ. ඒකට තවත් අද බල ලෙස මේ දේ කරන්නම කියලා කරදර කරන්නේ නැතුව ඒ ළමයින්ට පීඩාවෙන් ඈත් කරගන්න. එහෙම නැත්නම් මේ පීඩාවට මොකද්ද කියලා හොයලා බලලා ඒට ප්‍රතිකාර කරන්න. බොහෝ දෙනා දෙමාපියෝ මේ ආතතියට කිසිම විසඳුමක් දෙන්නේ නැහැ. ඒකට ප්‍රතිකාරයක් කරන වෛද්‍යවරයෙකුගේ උපදේශයක් කරන් අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙන්න උනන්දු වෙන්නේ නැහැ. එහෙම වුණාම ඒ ළමයින්ට ජීවිතේ එපාම වෙන අවස්ථා තියෙනවා. ඒගොල්ලෝ ජීවිතේ එපා වුණාම ආයි ගෙදරින් පිට වෙලා යන්න පුළුවන්, ජීවිතේ නැති කරගන්න පුළුවන්. අදටත් අපි කීපයක්ම එහෙම අහලා තියෙනවා. ළමයි තරුණ පිරිමි ළමයි ජීවිතේ නැති කරගතපු අවස්ථා. එතකොට අවුරුදු 23 24 25 වයස්වල ළමයි එක්ක කෝච්චියකට පැනලා එහෙම නැත්නම් දන්නේ නැහැ කොහෙද ගිහිල්ලා තියෙන්නේ කියලා. අවසානයේ මෙහෙම මැරිලා ඉන්නවා කියලා සමහරට හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ කතන්දර අහන්න ලැබෙනකොට හරිය කනගාටුයි. එතකොට ඇත්තටම එතන දෙමාපියන්ටත් යම්කිසි වගකීමක් දරුවෝ ගැන තීවිලා තිබෙන්න ඕනේ. එහෙම නොතිබුණාම තමයි මේ මිනි කතන්දර අහන්න වෙන්නේ. ඒකට ඒගොල්ලෝ පොඩ්ඩක් සොයලා බලලා ළමයි ලොකුයි කියලා අපිට අතහරලා දාන්න බෑ. එතකොට ළමයි හැම ළමයෙකුටම උපාධියක් ගන්න ඕනේ කියලා මේ දෙඩි නීතියක් කොහෙවත් නැහැනේ. ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් නොයෙකුත් වෙනත් ක්‍රම තියෙනවා. රැකියාවල් කරන්න වෙනත් මාර්ග හොයාගන්න පුළුවන්. එතකොට ශරීරයක් උස්මහත් කළා ළමයි හදලා උස්මහත් වෙනකම් උගන්වලා දෙමාපියෝ අවසානයේ එවැනි ප්‍රතිඵලයක් නම් දරුවන්ගෙන් අහන්න වෙන්නේ. ඒක හරිම කනගාටුදායකයි. නිසා අපි කල්පනා කරන්න ඕන අපි කොච්චර සල්ලි හම්බ කරත් මොනතරම් රැකියාව කරත් මොනතරම් දේපලක් තිබුණත් වැඩක් නැහැ. ඒ ළමයින්ගේ ජීවිතේට එවැනි හානියක් වුණොත්. ඒකට ඒ නිසා ළමයින්ව සතුටෙන් තියලා ඒගොල්ලන්ට ඒ සතුට තුලින්ම අධ්‍යාපනයත් දෙන්න ඕනේ. ඒගොල්ලන්ට පීඩාවල් එක්ක දිගින් දිගටම මෙහෙම ඉගෙන ගන්න කිව්වොත් ඒගොල්ලන්ගේ ආතතිය මානසික පීඩාව වැඩිවීමක් මිසක් අඩුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. අන්න ඒ තැන කල්පනාවෙන් වැඩ කරන්න. තමන්ගේ දරුවන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු ගැනත් පොඩි අවබෝධයක් ලබාගෙන ඒගොල්ලන්ට ආදරෙන් කතා කරලා සහනදායී පිළිතුරු ලබා දෙමින් ඒගොල්ලන්ගේ ජීවිතයට උදව් කරන්න. එතකොට ඒගොල්ලන් ජීවිතේ ජයග්‍රහණය කරනවා. නැත්තම් දෙමාපියන්ට මුහුණ දෙන්න බැරිකම ඒගොල්ලන් අහන ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට ඒගොල්ලෝ ජීවිතෙන් පලා යන්න පෙළඹෙනවා.
ඉතින් මෙවැනි තත්ත්වවල් ලෝකෙ හැම තැනම සමහර විට තියෙනවා. ශ්‍රී ලංකාවෙත් තියෙනවා. වෙනත් රටවලත් තියෙනවා. විශේෂයෙන් අපේ ළමයි ගැන තමයි මම මේ කියන්නේ. ඉතින් ශ්‍රී ලාංකික දරුවන් ගැන ඉතින් ඒ වගේ දේවල් වලට අපි මූණ දෙන්න කොහොමද කියන එක පොඩ්ඩක් හිතලා එහෙම නොවෙන්න අපි වැඩ කරන්න ඕනේ. දරුවන් සමග විදේශගත වුණාම බොහෝ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. ඒවෙන් ගැලවිලා අපි වැඩ කරගන්න ඕන. විශේෂයෙන් දරුවන්ගේ මානසික මට්ටම ගැන හිතන්න ඕන. මේ ළමයින්ට ඇති වෙන මනෝවිද්‍යාත්මක ගැටලු ගැන අවබෝධයෙන් කටයුතු කරලා දෙමාපියෝ ඊට වඩා උනන්දුවෙන් දරුවන් ගැන සොයලා බලලා ඒගොල්ලන්ගේ අධ්‍යාපනය කොයි විදිහටද කරගන්න ඕනේ කියන එක ගැන තමන් උනන්දුවෙන් වැඩ කරලා දරුවන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නත් අපි කල්පනා කරන්න ඕන. තමන්ගේ රැකියාව කරන අතරතුර දරුවෝ ගැනත් අවබෝධයෙන් වැඩ කරන්න උත්සාහ ගන්න ඕනේ. ඉතින් මෙවැනි අදහස් ඉදිරිපත් කරන්න මට සිතුනේ මෙන්න මේ ප්‍රශ්න දැකපු නිසා. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශගත වෙලා සිටින සෑම දෙමාපියෙකුටම මේ පිළිබඳව මේ තමන්ගේ දරුවන් ගැන ඊට වඩා අවධානයෙන් කටයුතු කරන්න ඕන කියන එක තමයි මට හිතෙන්නේ. මොකද දරුවෙක් මේ ලෝකෙට බිහි කරා වගේම ඒ දරුවා නිසි මාර්ගයට අරගෙන යෑම උන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම දෙමාපියන්ගේ වගකීමක් යුතුයකමක්. ඒක කරන්න ඕනේ කොහොමද කියන එකත් අපි අවබෝධයක් ලබා ගන්න ඕන. ළමයි පාසලකට ඇතුල් කරලා මෙහෙම කරන්න මෙහෙම ඉගෙන ගන්න අපිට ඕනේ මෙන්න ඔයා මේ වගේ කෙනෙක් වෙන්න කියන එක ඒක ලේසි වචනයක් නෙමෙයි. තේරුම් ගන්න ඕන හැම ළමයෙකුටම එකම දේ කරන්න බැරි බව. ඒක අවබෝධ කරගෙන තමයි දරුවන් නිසි මඟට අරගන්න නිසි අධ්‍යාපනය දෙන්න පෙළඹෙන්න ඕනේ. ඉතින් එහෙනම් මෙවැනි වැඩසටහනක් මම ඉදිරිපත් කරේ දරුවන් ගැන තියෙන හැඟීමක් නිසා දරුවන් කොයි විදියට ඒ තත්ත්වයට ගන්න ඕනේ කියන අදහස් කීපයක් ඉදිරිපත් කරේ. ඉතින් ඔබ සැමමය අසා සිටියට බොහොමත් ස්තුතියි. නැවතත් මෙවන් වැඩසටහනකින් හමු වෙනතුරු ඔබ සැමටම ආයිබෝවන්. එසේම මගේ YouTube channel එක subscribe කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔබ සැමටම තෙරුවන් සරණයි.